Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිත් තියෙන්නේ ගෙදර ගිය වෙලාවක කළුතර බෝධිය වන්දිනගේ වීඩියෝ එකක්. මගේ ගෙවල් තියෙන්නේ කළුතර. ඉතින් නිවාඩු ලැබුණ ගමන් මම දුවන්නේ ගෙදර. ඉතින් මම හරිම ආසයි ගෙදර යන්න. කළුතර යන ගමන් බෝධියට කිට්ටුව හම්බෙලා පහලන් දෙක පහු කරද්දී අමුතුම හැඟීමක් ඇති වෙනවා. මම මේ පහු කරගෙන යන්නේ ඒ පාලම් දෙක. ඉතින් මේ යද්දී කළුතර බෝධීන් වහන්සේ දකිද්දී ඇත්තම කිව්වොත් ඒ දිහා බලාගෙන අත් දෙක එකතු කරලා වඳින්නේ ඉපේටම. අනේ මන්දා ඒක ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පුරුදු වෙන දෙයක්. ඉස්කෝලේ යද්දී යාළුවොත් එක්ක පාලම් ළඟට ගිහින් ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා. හරිම ආසයි. බලන්නකො බෝධීන් වහන්සේගේ ලස්සන මේ වගේ පිළිවෙලක අපි ඉන්නවා කියන්නේ ඒ අතින් ඇත්තටම හරිම වාසනාවන්තයි. මට මෙතන යද්දී ඇත්තටම ගොඩාක් දේවල් මතක් වෙනවා. යාළුවොත් එක්ක පන්ති යද්දී ඉස්කෝලේ ස්කූල් බස් එකෙන් කම්බලන වෙලාවෙදි කාපු දේවල් ඇත්තටම පුදුම හිතනවා ඒ කාලේ පව් කරලා නේද දැම්මේ ඉන්නේ කියලා. හිටපු ගමන් ඉතින් ට්‍රැක් කියලා දන්නවනේ යාළුවනේ. මම ඉතින් ට්‍රේවිල් එකෙන් බැහැලා කරලා පයින් යන ගමන් තමයි මේ වීඩියෝ එක ඉතුරු ටික කරන්න ගත්තේ. මට හරිම ආසයි පයින් යන. මේ හරියදී පයින් බැහැලා යනකොට හරිම ලස්සනයි. මේ තමයි කළුතර හොලි ක්‍රොස් විද්‍යාලය. ඉතින් මේ ඉස්සරහා තියෙන්නේ ගංගායි මුහුදයි ඒ ඔක්කොම පේනවා. ඉතින් හරිම ලස්සන දර්ශනයක් තමයි මේක. හිමින් එද්දී ඔන්න දන්නේම නැතුව මම ගෙවල් කිට්ටුව ළඟටම ආවා යාළුවනේ. ඔයාලට කළුතරට ආවහම මේ දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ගෙවල් ළඟ තියෙන පල්ලිය. ඔන්න ඉතින් මං ගෙදරට ආවා. මේ තියෙන්නේ අපේ ගෙදර. රෑ වෙලා ගෙදර අයත් එක්ක කළුතර බෝධිය වන්දින්න කියන්නේ. මේ තමයි පූජාව තියෙන වෙලාව. ඉතින් හේවිසි පූජාවත් එක්ක අපි ඉතින් මල් පහන් පූජා කරලා බෝධීන් වහන්සේ නාවලා වන්දනාමාන කරන්න කියලා. මේ පිම්බීමට පය ගහන හැම වෙලාවකදීම මම ප්‍රාර්ථනා කරන්නේ මම බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මට ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා. බුදු සාදු මට හැමදාම පිටට ඉන්නවා. හේවිසි වාදනය පැය භාගයක් විතර තියෙනවා. ඉතින් මං හරිම ආසාවෙන් මේ අයගේ පස්සෙම තමයි ඉතින් ගිහින් බලාගෙන ඉඳියේ. මොකද මට වැඩි මේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ මං ගෙදර නැති නිසා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් හේවිසි වාදනයට හුඟන් දීලා ඉතින් මේ අය යන පස්සෙන් තමයි මමත් පෙරහැරේ ගියා. ඉතින් හරිම දුර්ලභ අවස්ථාවක් මේක මට. මොකද මම ගෙදර නැති නිසා මට මේ දේවල් දැක බලා ගන්න හැම වෙලාවෙදිම ලැබෙන්නේ නැහැ. මං හිතනවා ඔයාලටත් මං එක්ක මේ වීඩියෝ එකෙන් මේ දේවල් බලා ගන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් ඔයාලත් හරිම ආස ඇති කළුතර බෝධීන් වහන්සේ බහැ දකින්න. ඉතින් එන්න ඇවිල්ලා වන්දනාමාන කරන්න. ඊ අතරේ මට වතුර දිබාකුත් ආවා. මං ඉතින් හොයන් ගිහලා සීතල අයිස් වතුර ටැප් එකකින් වතුර ටිකකුත් බීලා අනිත් බෝධීන් වහන්සේ වඳින්න පඩිපෙළ නගින්න ගියා. ඉතින් ටිකක් උඩට නගින්න තියෙනවා. මම ඉතින් අපේ අක්කගේ පැන්චත් එක තමයි ඉතින් කොහේ ගියත් යන්නේ. එයා ඉතින් මගේ පස්සෙන්මයි. පේනවනේ ඉතින් මගෙත් එක යන විදිහ. මොන ප්‍රශ්නයක් තිබුණත් මෙතනට ආවහම ඇත්තටම හිත නිවෙනවා. හිතට වද දෙන මොනවා හරි දෙයක් වුණාම මම බුදු සාදුට කියනවා. මේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන අඬපු වාර අනන්තයි. මගේ ජීවිතේ මට දුක හිතුන හැම වෙලාවකදීම කියන කෙනෙක් ඉඳියේ නැහැ. මම බුදු සාදුට අඬ කියලා හැම වෙලාවකදීම හිත හදාගන්න උත්සාහ කරා. ඒ හින්දා මම හිතනවා කළුතර බෝධීන් වහන්සේ කියන්නේ හිත නිවෙන තැන. භාවනාවක් වගේ හිත හදාගන්න ඕන කෙනෙක්ට කියාපු අපූර්වම පිම්බීමක්.
ඉතින් ඔහේ තනියම ඇවිදගෙන යන ගමන් ගත්ත වීඩියෝ ටිකක් තමයි මේ තියෙන්නේ. බලන්න තියෙන ලස්සන හරිම සුන්දරයි. හරිම නිස්කලංක පරිසරයක්. හරිම ඒ අතරේදී ගහපු ෆොටෝ ටිකක් තමයි මේ තියෙන්නේ. අද ඉතින් මට හරියම සතුටු දවසක්. මට ආදරය කරන හැම දෙනාටම ලෙඩ දුකක් නැතිව නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ කරන කෙන හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කළා. චෛත්‍ය ඇතුළට යන්න ගියා. චෛත්‍ය ඇතුළේ මට වීඩියෝ එකක් කරගන්න ලොකු උවමනාවක් තිබුණා. ඇත්තටම මගේ ෆෝන් එක ඕෆ් වුණ නිසා මට මේ වීඩියෝ එක කරගන්න බැරි වුණා.